welcome back to my YouTube channel. ඉතින් මේ vlog එකෙන් මම ඔයාලට අරගෙන ඉන්නේ මීට මාස ගානකට කලින් ඩාන්සින් යන්න ඇල්ල බලලා නුවරඑළිය ගියපු ගමන. පාරවල් හරියට නොදන්න හින්දා මගේ ගමනට මම මල්ලිවත් එකතු කරගත්තා. ඉතින් අපි පාරට අවිල්ලා මේ බලන් ඉන්නේ පෝඩලෝයේ බස් එකක් කෙනෙක්. මට මතක විදිහට මේ වෙනකොට වෙලාව උදේ 8ට විතර ඇති. බස් එකක් එනකන් අපිට ටිකක් වෙලා බලාගෙන ඉන්න ඕන. ඉතින් මං ඒ හින්දා චුට්ටක් පල්ලෙහාට ඇවිදගෙන ගියා. බලන්නකෝ මේ වෙලාවේ මං දැක්ක දේ. මං හරිය ආසයි මෙහෙම කඳුවලට වලාකුළු පාත් වෙනවා බලන් ඉන්න. මට ඕන තරම් වෙලාවක් මේ දේ දිහා බලාගෙන ඉන්න පුළුවන්. මං කොත්මලේ ආපු ගොඩාක් වෙලාවට තනියම මෙතනට ඇවිල්ලා වලාකුළු කඳුවලට පාත් වෙන දිහා බලාගෙන ඉන්නවා. ඒකෙන් හිතට දැනෙන සහනෙ මෙච්චරයි කියලා මට කියන්න බැරි තරම්. මේ ලස්සන බලබල ඉඳිද්දි ඔන්න අපි යන බස් එකත් ආවා. සීට් තියෙයිද නැද්ද කියලා බයෙන් තමයි මම බස් එකට නැග්ගේ. ඒ වුණාට මට ජනේලේ එන සීට් එකක් හම්බ වුණා. මේ උදේ කොච්චර හීතල වුණත් මං ආසම ජනේලේ ඇරගෙන වටපිටාව බල යන්න. හැබැයි මට මේ ගමනේදී හැම යන්න හම්බුන්නේ නැහැ. මොකද පිටිපස්සේ හිටපු ආච්චි කෙනෙක්ට මම ජනේලේ ඇරියාම හීතලයි කියලා මට ජනේලේ වහන්න කිව්වා. ඉතින් මං බස් එකෙන් බහින තැන වෙනකම්ම මට එන්න සිද්ධ වුණේ ජනේලේ වහගෙන. වටපිට බල ඇවිල්ලා දන්නේම නැතුව මං බහින තැනටත් ලං වෙලා තිබ්බා. මෙන්න මේ ඩාන්සින් වතුය ආයගාවින් තමයි අපි බැස්සේ. බලන්නකෝ බහැපු ගමන් පේන view එක කොච්චර ලස්සනද කියලා. ඉතින් ඔහම ඇවිදගෙන අපි කිලෝමීටර 2-3ක් ඉස්සරහට යන්න ඇති. ඒ දැක්ක වටපිටාවේ ලස්සන නම් මට වචන වලට විස්තර කරන්න බැරි තරම්. මට දැනුනේ මං ටික වෙලාවකට කොළ පාට ලෝකෙක අතරමං වුණා වගේ. මේ වගේ පාරවල් වල ඔහේ ඇවිදගෙන යන්න මං හරි කැමතියි. ඒ වෙලාවට තමයි මට දැනෙන්නේ මං ඇත්තටම ජීවත් වෙනවා කියලා. ඒ වගේම අනිවාර්යෙන්ම කියන්න ඕනේ කැමරා කාචයකට අහු කරගන්නවට වඩා මේ පරිසරය හරිම ලස්සනයි. ඒ වගේම සාමකාමී. ආදර මල්වල පාට කියන්නද ඒ වගේ ලස්සන තවනේ. ඉතින් මෙතනින් එහා ඔයගොල්ලෝ බලන්නකෝ මේ ඩාන්සින් ඇල්ල බලන්න යන පාර කොච්චර ලස්සනද කියලා. ඩාන්සින් ඇල්ල ගාවට ආවා. ඉතින් බලන්නකෝ ඩාන්සින් ඇල්ල කොච්චර ලස්සනද කියලා. බිඟු නැත යලියාවේ සත්සරණිම වී අනුරාගියේ සුසුමකි මතුයේ මුවරද සිඳුනේ රත්න සරලවනේ බිඟු නැත යලියාවේ. මේ වෙලාවේදී නම් මම මුකුත්ම කියන්නේ නැහැ. මොකද මට වචන නැහැ මේ ලස්සන විස්තර කරන්න. ඊට පස්සේ අපි ඩාන්සින් ඇල්ල ගාවෙන් බස් එකේ නැග්ග නුවරඑළිය යන්න. මේ ගමනේ ඇදලා තිබුණේ හරිම පටු පාරකින්. ඇත්තට මං එච්චර පටු පාරකින් මෙච්චර කාලෙකට කොහෙවත් ගිහින් තිබුණේ නැහැ. පොඩ්ඩක් බයෙන් තමයි ඉතින් ගියේ.
ටිකෙන් ටික නුවරඑළියට ලං වෙනකොට ඒ දැනුණු හීතල නුවරඑළියටම ආවෙනිකයි කියලා මට හිතුණා. ඉතින් නුවරඑළිය ටවුන් එකෙන් බැහැලා අපි කෙලින්ම ගියේ වික්ටෝරියා පාක් එකට. වීඩියෝ එක එඩිට් කරන්න ගත්තේ තමයි මම දැක්කේ මම ව්ලොග් එකට මල්වල වීඩියෝස් අරගෙනම නැති තරම් කියලා. ඒකට ප්‍රධාන හේතුව තමයි මට ෆොටෝස් ගහන්න ගියාම ව්ලොග් කරන එක අමතක වෙන එක. සුරාගෙන ගියේ ඇයිද ඩැෆඩිල් මලේ හිමවාගේ සුන්දර හසකින් රඳවාදේ මොනා කියන්නේ නලරැලි කඳුමානයේ ඔබ තාම මාගෙම වසක් හලයවනි. ඊට පස්සේ අපි වික්ටෝරියා පාක් එකේ ඉඳන් පයින්ම ගෙගරි ලේක් එකට ගියා. හොඳට පායලා තිබුණට හිතපුවත් නැති විදිහට වැස්සක් කඩාපාත් වුණා. වැස්සත් එක්කම හීතල එන්නම් වැඩි වෙච්ච හින්දා අපි තීරණය කළා ගෙදර යන්න. ඉතින් ඔන්න ඔහම තමයි අපේ ඩාන්සිනන් හරහා නුවරඑළිය ගමන ඉවර වුණේ. ඉතින් ආයෙමත් අලුත් බ්ලොග් එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම ගුඩ් බයි. මේ දුමාරයේ සීත ඇන්දයානේ සීන ඇන්ද සානුවේ ආශානතිද මාතෙක්ක තනිව ඉන්න